ජීවිතේ පළවෙනි වතාවට හිම වැඩන රටව ෆෝන් වලින් හිතුවා මරු කියලා හිම වැඩෙද්දි මරු නෑ. ගොඩ කට්ටි මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ක්‍රෝෂියා වලට ආවේ කියලා. Good morning. ඉතින් අලුත් vlog එකක් අලුත් පරිසරයක් ගොඩක් සීතල දවසක් අද. ඉතින් අර මම යන්න ඉඳන් ඉන්නවා ලස්සන view point එකක් බලන්න. ඉතින් දැන් නම් සෙල්සියස් අංශක ඍණ 5ක් වගේ. ඉතින් මේ දවස්වල හිම වැටෙනවා මේ සීත ඍතුව. ඉතින් මම අද මේ වීඩියෝ කෝල් එක බෙදා ගන්න හිතුවා. ඉතින් 2.5 ගමන කිලෝමීටර 12ක් ගමනක්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඔන්න ඉතින් මම ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ටික වෙලාවක් තියෙනවා ට්‍රෑම් එකේ එන්න. මොකද මම යන්න ඕනි නම්බර් 1යි 17යි කියන ට්‍රෑම් එකේ තමයි. ඉතින් තව විනාඩි 10ක් 12ක් වගේ තියෙනවා ට්‍රෑම් එකේ එන්න. ට්‍රෑම් එක ඇතුලේ ඉන්නේ. ටික පංච් කරන්න යන්නේ. ඉස්සක් යන්න තියෙනවා ට්‍රෑම් එකේ. ඊසෙන් ට්‍රෑම් එක චේන්ජ් කරලා බස් එකකට යන්න තියෙනවා. බස් එකෙන් නම් යන්න තියෙනවා පැයකමාරක්. පැය විනාඩි 20ක් වගේ දුර. ඉතින් ලස්සන view point එකකට තමයි යන්නේ. ඉතින් මේ පැත්තේ ගොඩක් හිම වැටෙනවා. ගොඩක් සීතලයි. රූපතකින් දන්නේ නෙවෙයි. ඉතින් මම කලින් ඉති අයිලන්ඩ් එකේ වල මම දන්නවා. ඉතින් අයිලන්ඩ් එකේ මම වෙනස් තැනකට සිටි එකට. ඉතින් දැන් වල ඉස්සරහට අලුත් වීඩියෝස් බලා ගන්න පුළුවන් සිටි එකේ මේ රටේ තියෙන ලස්සන තැන් මොනවද කියලා එක. ඉතින් ඒකට වීඩියෝ එකත් එක්ක මේකට මම ආව බස් එකකින්. ඉතින් ලොකු වෙලාවක් ගියේ නෑ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ටිකට්ස් ගන්න තියෙන්නේ, කොහොමද ටිකට්ස් වල ප්‍රයිස්, අපිට මෙහෙ එම්ප්ලොයර්ස්ලාට ෆ්‍රී තියනවද කොහොමද කියලා අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉන්නේ තා වෙලා තියෙනවා ඕපන් කරන්න ටිකට් කවුන්ටර් එක අහලා තියෙන තාම. ඉතින් ටිකට් කවුන්ටර් එක ඕපන් කරපුවම තමයි අපිට ටිකට් එක ගන්න පුළුවන්. ඔයාලට තව දෙයක් කියන්න ඕන guys. මම මේ ප්ලෑන් කරේ මේ view point එකට ගිහිල්ලා ඉන්නම් පල්ලෙහාට තියෙනවා කේබල් කාර් එකක්. ඉතින් ඒකේ එන්න තමයි. ඉතින් මම යන්න හිටියේ බස් එකේ. ඉතින් තා පැය 2කමාරක් ඉන්න ඕනේ බස් එකට. ඉතින් ඒ කියන්නේ
සීමිත ප්‍රමාණයකට විතරයි බස් තියෙන්නේ උඩට යන්න. ඉතින් මම ඉතින් තීරණය කරා පල්ලෙහාගෙන නම් කේබල් කාර් එකේ උඩට ගිහිල්ලා ඉතින් ඒ තියෙන සුන්දරත්වය පොඩ්ඩක් බලන්න ඉතින්. ඉතින් දැන් ඉන්නේ මෙතන ටිකට්ස් ඕපන් කරනකම් කවුන්ටර් එකේ. guys ටිකට් පෝලිං පටන් ගත්තා. හොට් පෝලිං වෙන්නේ. බලමු කොහොමද යාලා ටිකට් දෙන්නේ කියලා. guys මම ගත්ත ටිකට් එක මට යුරෝ 10ක් ගෙවන්න ඕන. මොකද මගේ TRC එකේ තියෙන පරණ අයිලන්ඩ් එකේ ඇඩ්‍රස් එක. ඉතින් මේක අයිලන්ඩ් එක ඇඩ්‍රස් එක නිසා යාලා කිව්වා මේ සිටි එක නිසා මේන් සිටි එක කැපිටල් එක ක්‍රොෂියා වල. ඉතින් මට යුරෝ 10ක් ගෙවන්න වෙනවා කියලා. ඉතින් මම ගෙවුවා යුරෝ 10ක්. මේ තියෙන්නේ ටිකට් එක. බලා ගන්න පුළුවන් ටිකට් එක QR කෝඩ් එකක් තියෙනවා. දැන් එන හම්බෙමු කේබල් කාර් එක ඇතුලේ. guys අපි යන්නේ උඩට. ඔයාලට පෙන්නන්න මම. Kuya, ikaw yung ano niya dyan? Ikaw yung bida sa ano niya? හගලට තාම වැඩිච්ච කිම තියෙනවා එහෙම මාරම ලස්සනයි. ඔයාලට පෙන්නන්න. පටන් ගමු විතරයි හිම. ඉතින් පළවෙනි වතාවට තමයි හිම දකින්නේ. ඉතින් ඒ නිසා මම මේක බලන්න යන්නේ. ඉතනට වැඩි ලස්සනයි, සුන්දරයි. හැබැයි සීතලයි. ලොකු හුලන් සද්දයක් පල්ලෙයා. ඉතින් ඒ කියන්නේ මාරු විදිහට හුලන් දිනනවා මේ වෙලාවේ. හැමදේම සුදු පාටයි. වව්. මාරු ලස්සනයි. Dia meron yang krim sa mukha. May krim yan sa mukha. Ano? Wala ko na makita. Malamig. Isiyak pinne. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට මෙච්චර හිම දැකින්නේ. ඉතින් අපි එක්සිට් පොයින්ට් එකට එහෙනම් අපි එළියට ගිහිල්ලා හම්බෙමු. එළියට යන්න බෑ සීතලයි. මේ අනිත් ග්ලව්ස් එකත් මම දාගන්න හදන්නේ. යක් දාගන්නවා.
මම දන්නේ මේ ජැකට් එක කවර් කරගත්තට පස්සේ මං කියන දේ ඔයාලට ඇහෙයිද කියලා. මම ටික හයියෙන් කතා කරන්න. එහෙනම් යමු. Holy shit. ලෙස්සනවා මේ මඩ වෙලා වගේ තින්නේ මේ කට්ටිය ගිහිල්ලාම. මම දන්නේ ඇදගෙන වැටෙයිද කියලා. අයින් දිගී කියන හරි. හූ. හයි. ටවර් එක ඈතට පේනවා පොඩිවට පට්ට ලොකුයි පේන්නේ මුදුනත් ඒ තරම් මේ සීතලයි හිමයි මීදුමයි ඔක්කොම ඇවිදින්න බෑ ලෙස්සනවා හිම වලට වෙනම සපත්තු දෙයක් තියෙනවා මම නම් ඒව ගත්තේ නෑ ඉතින් ඒකයි මෙච්චර සීතල Look at me. Shit. Pengen na. Maru. හැබැයි සීතලයි මාර විතර සීතලයි. හොඳට කන්දේ කවර් කරගන්න ඕනි. මුණත් කවර් කරගන්න ඕන නැහැයි. හැබැයි කවර් කරගත්තට පස්සේ මට කතා කරන දේවල් නැහැ. වජිරත් පැටලෙනවා සීතලට. ආගයි ෂොප් එකක් ඇතුළට. ඉල්ලලා සීතලයි. ඉතින් තරම් සුන්දර නෑ හිම වැටෙන රටවල්. ෆෝන් වලින් හිතුවා මරු කියලා හිම වැටෙද්දි මරු නෑ. මොකද මේ මම දැන් ආයි normal gloves දෙකත් එක්ක. එකයි ගොඩක් සීතල දැන් අත් දෙකට. හොඳ gloves දෙකක් දාන්න ආවන. දැනෙන්නේ නෑ සීතල ගොඩක්. නරම් සීතලයි. කකුල් දෙකත් එක්ක හිරි වැටලා තියෙනවා. Thank you. Foto ඇකිල්ල නැත්නම් ඔක්කොම කරින් ලස්සන කැපචිනෝ එකක් තියෙනවා මාරුම එක්ස්පීරියන්ස් එකක් ඉතින් මේක නම් කියලා වැඩක් නෑ මම දන්නේ කොහොමද මේ හිම හැමදාම හිම වැටෙන රටවල මිනිස්සු කොහොමද ඉන්නවද කියලා කොහොම සර්වයිව් වෙනවද කියලා මට මේ පැයක්වත් ගියේ නෑ මම දැන් මේ ඇවිල්ලා මට එළියේ ඉන්න බෑ මම එළියේ රතු වෙලා දෙක මට දැනෙන්නේ නැතුව ගියා අත් දෙකයි කකුල් දෙකයි පස්සෙන් මම ආව මේ කොෆි ෂොප් එකක් ඇතුළට කොෆි එකක් බොන්න මේ වීඩියෝ එකට මම දෙයක් එකතු කරන්න හිතුවා ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ක්‍රෝෂියා වලට ආවේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය ගයින් මම
ලංකාවේ ඉඳන් ඇප්ලයි කරා කියලා නැහැ. මම ලංකාවේ ඉඳන් ඇප්ලයි කරේ. මම කටාර් වලින් ඉඳන් ඇප්ලයි කරේ. ඉතින් මාස 4 මාස 5 අතර කාලෙක වගේ තමයි ගියේ ප්‍රොසෙස් එකට. වීසාව මට මාස 4න්. වීසාව මට මාස 4 මාස 5 අතර වගේ කාලයක් ගියේ. ඉතින් ලොකු ප්‍රොසෙස් එකක් ගියේ නෑ. මම ඇප්ලයි කරේ කටාර් වල ඒජන්සි එකක් තියෙනවා ප්‍රීමියර් යුරෝ කියලා. මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද පොඩි ප්‍රශ්න වගේක් වුණා මට මෙහෙදී. ඉතින් රෙකමන්ඩ් කරන්නේ මම ආයේ විදිය විතරක් ඔයාලට කියන්න. ඉතින් ආයේ මම කටාරේ ප්‍රීමියර් යුරෝ කියන ඒජන්සි හරහා. ඉතින් මාස 4 මාස 5ක් අතර කාලයක් ගියා ඔක්කොම වැඩ ටිකට. ඉතින් මම මුදලක් කියන්නම් ඔයාලට ගියපු කටාර් රියාල් 16000 ගියා. ඒ වෙනකොට මම ආවේ 2024 2025 අප්‍රේල් වගේ වෙද්දි. ඉතින් හොඳයි මේ රට. කලින් වැඩ කරේ අයිලන්ඩ් එක මේ සීසනල් වීසා. ඉතින් සීසනල් වීසා ඉවරුණා කියන ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා මම. ඊට පස්සේ අන්තිමේම ආල්ටෙන් ජොබ් එකක් හොයාගත්තා සිටි එකේ. ඉතින් දැන් නම් ප්‍රශ්නයක් නැහැ. කවුරු එන්න හිතන් ඉන්නවා නම් එන්න ලොන්ග් ටයිම් වීසා එක සීසන් වීසා වල පස්සේ ආපහු ජොබ් එකක් හොයාගන්න. මේ ජොබ් එකක් හොයන එක එච්චර ලේසි නෑ. මම හිතන්නේ යුරෝප් රටක් සෙන්ගන් කන්ට්‍රි එකක් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඇවිල්ලා කියලා නැහැ. මාරම කට්ටක් ගන්න ඕනේ. මොකද මෙහෙ ගොඩක් ඒජන්සි හරහා තමයි හැමදේම වෙන්නේ. Right. යමු දැන් ආයේ එළියට. Okay. ඔයාලා පොඩි දෙයක් පෙන්නන්නම්. මරු පට්ටම සීතලයි. ග්ලව්ස් දෙක ගැලවුවොත් ඉවරයි. ඇඟිලි ටික කපලා තමයි ගන්න වෙන්නේ. ඒතර ඒවත් දැනෙන්නේ නැහැ. මාරුම සීතලයි මේ. මම හිම බබෙකුත් හැදුවා. ඔයාලා දැක්කන් ඉස්සෙල්ලා හිම බබව ගලවන්න බෑ. මම බලන්න ගලවන්න බෑ. ලොකු හිම තට්ටුවක් වැටලා තියෙනවා. මොකද සිටි එක පැත්තට හිම ගොඩක් වැටෙන්නේ නැහැ. උදේට විතරයි වැටෙන්නේ. ඉතින් මේ ප්ලේස් එකට රැට හොඳටම හිම වැටෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඒ වගේම කොෆි වතුර අරව මේව හැමදේම ගණන්. කැප්චිනෝ එකක් ගත්තා මම. ඒක වුණා යුරෝ 3ක්. ඉතින් මාරම සීතලයි. ඉතින් මම ටිකක් පල්ලෙහාට යන්න හදන්නේ. ඔයාලට පෙන්නන්නම් මං. මෙයා හිමින් මං අඩිය තියන්නේ. මොකද මේ ලෙස්සන මොකද මේ
වින්ටර් වලට දාන ෂූ දෙකක් නෙමෙයි මම දාන් ආවේ. ඉතින් මම ටිකක් ඇවිදන් එද්දි හම්බුණා අයිස් ස්කේටිං කරන තැනක්. මම ඔයාලට පෙන්නන්නම් එතන. මේ පේනවද දන්නේ නැහැ මේ උඩ ටිකේ හිම වැටෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඈත ඉඳන්. ගොඩක් කට්ටිය නැහැ. ඉතින් ටික දෙනෙක් තමයි ඉන්නේ අයිස් ස්කේටිං කරන්නේ. මාර්ම සීතලයි. ඔයාලට පේනවද දන්නේ නැහැ හිම වැටෙනවා ටික ටික. මේ වගේ තමයි ඉතින් මේ රට හිම වැටෙද්දි මේ කාලේ. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඒ වගේම සීතලයි. හැම වෙලේම මම කියනවා වගේ සීතලයි මාරම විදියට. ඉතින් මේ වගේ වීඩියෝ වලට තවදුරටත් බලා ගන්න පුළුවන් මගේ YouTube channel එකෙන්. subscribe කරලා තියාගන්න. දිගටම ඉන්න මගේ channel එකත් එක්ක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.